ආයුබෝවන් හැමෝටම. අද විශේෂ දෙයක් පෙන්වන්න යන්නේ ස්ප්‍රින් පොයින්ට් දැකලා තියෙනවද? මම හිතන්නේ ගොඩක් කට්ටිය දන්නේ නැතුව ඇති. මම දැකලා තියෙන්නේ කැලිවැලි දුම්රිය මාර්ගය විතරයි. මම මේ යන්නේ දැන් පාට්කුල්ලන්ට ඉස්සරහා පේනවා කොට්ටාව දුම්රිය ස්ථානය. කොට්ටාව දුම්රිය ස්ථානය තමයි එතන තමයි දැනට ස්ප්‍රින් පොයින්ට් තියෙන්නේ. ඉස්සෙල්ලා මහර්ගම තිබ්බා. දැන් මහරගම ගලවලා කන්ට්‍රෝල් සිග්නල් එකක් යන්නේ. යන් අපි ගිහිල්ලා බලමු පෙන්නන්න ස්ප්‍රින් පොයින්ට් කොහමද වැඩ කරන්න කියලා. යන්කෝ ඉස්සරහට ගිහිල්ලා බලමු. හරි දැන් අපි ඉන්නේ කොට්ටාව ස්ටේෂන් එක කිට්ටුව ලයින් දෙක මාරු වෙන තැන. එතන තමයි පොයින්ට් එක තියෙන්නේ. මේක මෙහෙමයි වෙන්නේ. දැන් මේ පැත්තේ ලයින් එකට මේ මං ආපු ලයින් එක මෙන්න මෙතනින් ඕපන් වෙලා තියෙනවා මේ ලයින් එකට. මේ පැත්ත වැහිලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවද? පොඩ්ඩෙන් zoom කරලා බලන්න. දැන් මේ පැත්තෙන් එන එකට එන්න බෑනේ. දැන් ස්ප්‍රින් පොයින්ට් එකෙන් කරන්නේ මේ පැත්තෙන් එනවා කෝච්චිය. එනකොට මේක හේතු කළා රෝදෙන් තමයි හේතු කළා මේ ඇරෙන්නේ ලයින් එක. කෝච්චියම තමයි ඇරෙන්නේ. ඒකට මෙන්න මෙතන තියෙන ගැජට් එක. මේක නිකන් අර ෂොකට් ෂෝපර් වගේ තමයි වැඩ කරන්නේ. මේ තියෙන මේක එහාට මෙහාට ස්ප්‍රින් ටෙන්ෂන් වෙන එක වෙන්නේ. මෙන්න මෙතන මේ තියෙන. මේක කෝච්චිය යද්දි අර මේ පැත්තේ ලයින් එකේ මෙන්න මේ ලයින් එක තියෙන. මෙන්න මේ ලයින් එකේ කෝච්චිය එනකොට මේක ඇරිලා මේක මෙන්න මේකෙන් මේ ෂොකට් ෂෝපර් වගේ ස්ප්‍රින් ටෙන්ෂන් එකක් වෙන්නේ. ඒකෙන් ඇරලා දෙන එක වෙන්නේ ඔටෝ. අපි දැන් තව චුට්ටකින් එනවා කොළඹ කොටුවේ ඉඳලා පාදුක්ක යන පාසල් ට්‍රේන් එක. බලමු ඒක එනකොට කොහොමද වැඩ කරන්නේ කියලා මම පෙන්නන්නම්. දැන් කෝච්චිය මේ ලයින් එකෙන් මේ පැත්තේ ලයින් එකේ එනවා කියමුකෝ. එනකොට මෙතන යන්න එන්න බෑනේ. මේ ටික එන්න බෑ. මේක ඊට පස්සේ කෝච්චිය එන ගම රෝදේට මේක ඈත් වෙනවා. ඈත් වෙලා අර පැත්ත එක ලං වෙනවා. මේ පැත්ත ඈත් වෙනවා. ඒක ඈත් වුණාට පස්සේ කෝච්චිය යනවා. ඊට පස්සේ ඊළඟ බොගිය ආයි වැහෙනවා. එහෙම තමයි වෙන්නේ. මේක දැනට පවතින්නේ කැලණිවිල මාර්ගයෙන් මම දැකලා තියෙන කැලණිවිල මාර්ගය විතරයි. තව කොහේ හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න බලන්න. කැලණිවිල මාර්ගයේ ඉස්සෙල්ලා තිබ්බා මහරගම මුගේ ගොඩක් තිබ්බා වගේ මතකයක් තියෙනවා. දැන් ඒක කන්ට්‍රෝල් සිග්නල් යන හින්දා මේවා ගලවලා තියෙන්නේ. බලමු අපි කෝච්චියහම බලමු කොහොමද වෙන්නේ කියලා. ඒ වගේම කියන්න ඕනේ මට මතක විදිහට මේ ස්ප්‍රින් පොයින්ට් සංකල්පේ කෙවි ලයින් එකට දාමු කියලා කිව්වේ මට මතක විදිහට මේ ඔයගොල්ලෝ කවුරුත් දන්න SM කෙනෙක් ඉන්නවා නලින් අබේසිංහ කියලා. නලින් අයියාගේ යෝජනාවක් විදිහට තමයි මම හිතන්නේ මුලින්ම මේ මහරගමට හෝ නුගේගොඩට මට හරියට මතක නැහැ. ඒ දෙකෙන් එකකට තමයි මේ මුලින්ම මේ ස්ප්‍රින් පොයින්ට් දැම්මේ. ඉතින් චුට්ටක් දන්න අය ඉන්නවා නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. මට මතක විදිහට නලින් අයියා කරපු යෝජනාවකට තමයි මේක දාලා චෙක් කළේ. ඒක සාර්ථක හින්දා තමයි දැම්මේ. මේ තාමත් ඉතින් කොට්ටාවේ විතරයි මම දන්න විදිහට දැනට තියෙන්නේ KV ලයින් එකේ ස්ප්‍රින් පොයින්ට්. තාම කෝච්චිය ආවේ නැහැ. තව චුට්ටකින් එනවා විස්සාවෙල්ල බල්ල පාදුක්ක පැත්තට යන කෝච්චිය. හරි අපි කෝච්චිය අහම් බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඔන්න දැන් කෝච්චිය ඇවිල්ලා තියෙන්නේ පේන්නේ හරියට කොට්ටාව ස්ටේෂන් එකට. දැන් මේ මෙන්න මෙතන තියෙන ලයින් එක දිගේ මෙන්න මේ ලයින් එක දිගේ මෙහෙම ඇවිල්ලා මේ පීල්ල ඈත් වෙනවා.
ඒක වෙන්නේ. ඊට පස්සේ මේක මෙන්න මේක ලං වෙන එක වෙන්නේ. බලමු පුළුවන් උපරිමයෙන් පෙන්වන්න බලන්න. තා චුට්ටකින් එනවා තාම පාර්සල් බානවා. හරි දැන් ඔන්න කෝච්චිය එනවා. මෙන්න මේ ලයින් එකේ ඉන්නේ. මේ පැත්තේ ලයින් එක. දකුණු පැත්තේ ලයින් එකේ. බලන්න දැන් මේ පීල්ල ලං වෙනවා. ඔය විදිහටම එහා පැත්තෙත් එනවා. එහා පැත්තේ එන එක මම එහා පැත්තේ මේක දැන් කොළඹ යන්න එනවනේ. එතකොට පෙන්නන්නම්. පේනවද? මේ පැත්ත ලං වෙලා මේ පැත්ත ඈත් වෙලා. දැන් කෝච්චියේදී මේ පැත්ත හේතු වෙනවා. මේ පැත්ත ඈත් වෙනවා. තාජුටෙන් කෝච්චියේ එතකොට පෙන්නන්නම්. ඔන්න දැන් කෝච්චිය ඇවිල්ලා තියෙන්නේ පාදුක්කේ ඉඳලා එන එක. ඔන්න බලන්න දැන් තාජුට්ටකින් මෙතනින් යද්දි මේකේ හේත් මෙන්න මෙතන තියෙන එක හේතු වෙනවා. මේ පැත්ත ඈත් වෙනවා. මේ පැත්ත හේතු වෙනවා. ඔන්න බලන්න දැන් කෝච්චිය එනවා. ඔන්න බලන්න දැන් එනවා කෝච්චිය. දැන් එනකොට මෙන්න මෙතන මේක හේතු වෙනවා. බොගියෙන් බොගියට ඒක ඇරලා වෙන එක වෙන්නේ. අදත් ඕගලන්ට දැනුමින් පිරි වීඩියෝ එකක් ගෙනාවා කියලා මම හිතනවා. තවත් වීඩියෝ එකකින් හමු.